ඉතින් අදත් ෆ්ලවර් හට් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. වෙනදා වගේම අදත් අපි අරන් එන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඉතින් අපි හැමදාම කියලා දුන්නා ඔයාලට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා පොහොර වර්ග හදාගන්න විදිය ගැන. ඒ අතරින් ශාක වර්ධනයට අවශ්‍ය පොහොර හඳුන්ලා දුන්නා. මල් පිපීම උත්තේජනය වෙන පොහොර හඳුන්ලා දුන්නා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මල් පිපීම සහ ගස්වල ගෙඩි හට ගැනීම වේගවත් කරන්න පුළුවන් පොහොරක් හදාගන්න විදිහ ගැන. මේකත් ඉතින් වෙනදා වගේම තමා නිවසේ හොයාගන්න අමුද්‍රව්‍ය වලින් හදන එකක්. හරිම ලේසි. ඔයාලත් මේක try කරලා බලන්න. මේකට ඕන වෙන්නේ ඉවත දාන කෙසෙල් එලි සහ ඉවත දාන බිත්තර කටු. මේ වගේ පිරිසිදු බිත්තර කටු සහ කෙසෙල් එලි පොඩියට කපාගෙන අපිට පුළුවන් මේවා අවුවේ වේලන්න. ඉතින් මෙහෙම අවුවේ වේලගත්ත කෙසෙල් එලි සහ බිත්තර කටු ටික මෙහෙම පොඩි කරලා අපිට පුළුවන් බ්ලෙන්ඩර් එකක දාලා මේ විදිහට කුඩු කරගන්න. මේ වගේ හොඳට පවුඩර් එකක් වගේ කුඩු කරගන්න. එතකොට ඔයාලට මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම හදාගන්න පොහොර එක අපිට පස් මිශ්‍රණයට උනත් මිශ්‍ර කරගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මල් පිපීම වේගවත් කරන්න මල් පැලවලට සහ ගෙඩි හැද්දීම වේගවත් කරන්න පළතුරු පැලවලට වගේ දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. කිසිම අහිතකර රසායන ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව හදන මේ පොහොර එක ඔයාලට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ළඟ තියාගෙන, කියන්නේ ඇසුරුමක තියාගෙන උනත්. කඩෙන් ගන්න පොහොර එකට වඩා ගොඩක් විශ්වාසවන්ත පොහොර එකක් මේක. කියන්නේ වැඩිපුර පාවිච්චි කරා කියලා පැලේ මැරෙන්නවත් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බිත්තර කටු වලින් කැල්සියම් ලැබෙනවා මෙම පස් මිශ්‍රණයට. එතකොට ඔයාලට නිරෝගී පැලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ශක්තිමත් මූල පද්ධතියක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා දන්නවා කෙසෙල් කියන්නේ පොටෑසියම් බහුල ආහාරයක්. ඉතින් කෙසෙල් එලි වලත් හොඳට පොටෑසියම් තියෙනවා. ඉතින් මේ පොටෑසියම් වලින් මල් පිපීම වේගවත් කරනවා. ඒ වගේම ගෙඩි හැදීමත් වේගවත් සිදු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පොහොර එක ඇන්තූරියම් වගේ මල් පැල විශේෂ වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තදම හදලා බලන්න. ඉතින් නිවසින් හොයාගන්න මේ වගේ නොමිලේ හොයාගන්න අමුද්‍රව්‍ය කීපයකින් මෙච්චර හොඳ පොහොරක් හදාගන්න ඔයාලටත් දැන් පුළුවන්. ඉතින් හැමෝම මේක අත්හදා බලන්න කියලා ආරාධනා කරනවා. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින්, වටිනා වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.